සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔයාලා CEB YouTube channel එකට. අද වීඩියෝ එක ගොඩක් වැදගත් වීඩියෝ එකක්. මොනියම් හෝ වාහනයක් පාවිච්චි කරන හරි එහෙම නැත්නම් භාවිතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න හරි අයට මේක ඉතාම වැදගත් වීඩියෝ එකක්. වැඩි කතා නැතුව අපි එහෙනම් යමු අද වීඩියෝ එකට. ගම් වතුර නිසා අර්ධ හෝ පූර්ණ වශයෙන් හානියටපත් වූ හයිබ්‍රිඩ් විදුලි ඩීසල් සහ පෙට්‍රල් මෝටර රථ වෙනුවෙන් රක්ෂණ වන්දි ලබා ගන්න පුළුවන්ද? දෙවැනි කාරණාව ඒ විදිහට ලබා ගන්න නම් රක්ෂණ වන්දි ආවරණය කුමන ආකාරයෙන් තියෙන්න ඕනද? තුන්වෙනි කාරණාව තමයි නිසි පරිදි වන්දි මුදල් ලබා ගැනීමට නම් ඔයා මේ වෙලාවේ මොකක්ද කරන්න ඕනේ? මේ ගැටලු වලට සහ තවත් ගොඩක් ගැටලු වලට විසඳුම් මේ වීඩියෝ එක බැලුවන් පස්සේ ඔයාලට ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම දැනට ඔයා අරගෙන තියෙන රක්ෂණ ආවරණය සහ ඒ පිළිබඳව ඔයාගේ දැනුවත්භාවය වැඩි දියුණු කරන්න මේක උදව්වක් වෙයි. වීඩියෝ එක අනවශ්‍ය ලෙස දික් වෙන නිසා මම ෆුල් ඉන්ෂුරන්ස් ගැන විතරක් මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්නම්. හරි, සම්පූර්ණ රක්ෂණ ආවරණය එහෙම නැත්නම් ෆුල් ඉන්ෂුරන්ස්. මේකෙන් අනතුරකදී ඔයාගේ වාහනේ හානිය තක්සේරු කරලා බලලා අදාළ රක්ෂණ සමාගම විසින් ප්‍රතිපූර්ණයක් ලබා දීම තමයි ප්‍රධාන අරමුණ වෙන්නේ. නමුත් ඇතැම් රක්ෂණ සමාගම් වලින් සැඟවිච්ච මගඩි හින්දා ඔයාලට විවිධ කම්කටොළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙන අවස්ථාව බොහොම වැඩි. වාහනයක් මිලට ගද්දී ඔයාලට යම්කිසි මූල්‍ය පහසුකමක් ලබා ගන්න සිද්ධ වුණොත්, ඒ කියන්නේ ෆිනෑන්ස් එකක් දාන්න වුණොත් අනිවාර්යෙන් ෆුල් ඉන්ෂුරන්ස් එකක් දාගන්න වෙනවා. එහෙම නැමැතිව ඔයාලට කීයටවත් ෆිනෑන්ස් එකක් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙන්න මෙතනදී අතේ තියෙන ඔක්කොම මුදල් ටික වාහනේ මිලදී ගන්න පාවිච්චි කරන් පස්සේ අතේ ඉතුරු වෙන මුදලට තමයි ඉන්ෂුරන්ස් එකක් ඔයාලා හොයන්නේ. මෙන්න මේ කාරණාව ඉන්ෂුරන්ස් කම්පැනි ගොඩාක් හොඳට දන්නවා. ඇතුලේ තියෙන අන්තර්ගතය එළියට පෙන්නන්නේ නැතුව ඉතා අඩු මුදලකට රක්ෂණ ආවරණ පැකේජයක් ප්‍රවර්ධනය කරලා එහෙම නැත්නම් ප්‍රොමෝට් කරලා මේක අර අපි කියන්නේ සාමාන්‍ය විවහාරේ අන්දනවා කියලා. අර කස්ටමර්ව අන්දලා තමයි මෙන්න මේ රක්ෂණය ලබා දෙන්නේ. රක්ෂණය ලබා ගන්න කෙනා අර අන්තර්ගතය මොනවත් බලන්නේ නැතුව අඩුම පැකේජ් එක තෝරගන්නවා. ඇත්තටම කිව්වොත් වාහනේ තක්සේරු වටිනාකම ගැනවත් හිතන්නේ නැහැ මේ රක්ෂණය මිලදී ගනිද්දී. ලංකාවේ පළපුරුද්ද වැඩි රක්ෂණ සමාගම් තියෙන්නේ බොහොම කිහිපයයි. අනිත් බහුතරය තියෙන්නේ මූල්‍ය සමාගමකට අනුබද්ධව ක්‍රියා කරන තොරොම්බල් රක්ෂණ සමාගම්. එතකොට වර්තමානයේ වෙද්දී අර ෆිනෑන්ස් කම්පැනියටම අනුබද්ධව ඒගොල්ලොන්ගෙම තියෙනවා ඉන්ෂුරන්ස් කම්පැනියක්. හේතුව තමයි රක්ෂණය වෙනුවෙන් ගෙවන මුදලත් ඒගොල්ලොන්ටම අය කරගන්න පුළුවන්කම තියෙන නිසා. නමුත් මෙන්න මෙතනදී මම අර කලින් ඔයාලට කියපු පරිණත රක්ෂණ සමාගම් වලින් ලැබෙන සේවාව ඒ ආකාරයෙන්ම පාරිභෝගිකයාට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මිලදී ගද්දී ඉතා අඩු මුදලකට තිබ්බ රක්ෂණ පහසුකමක් තමයි පාරිභෝගිකයා මිලදී ගන්නෙ. මේ දවස්වල අර ඇතිවෙච්ච ගම් වතුර වගේ ස්වභාවික ව්‍යසනවලදී තමයි මේක හොඳටම දැනෙන්නේ. පරිණත රක්ෂණ සමාගමක් නම් වාහනයක් ලීසින් පහසුකමක් යටතේ මිලදී ගනිද්දී මූලික රක්ෂණ ආවරණ වලට අමතරව ස්වභාවික විපත්, ගිනි සහ සොර සතුරු විපත් මෙන්න මේ වගේ දේවල් අනිවාර්ය අංගයක් විදිහට සිය පැකේජයට ඇතුළත් කරනවා. අන්න ඒ හේතු නිසා සමහර විට මේ පැකේජයේ මිල තරමක් වැඩි වෙනවා. නමුත් මෑත කාලේ බිහි වෙච්ච රක්ෂණ සමාගම් මේව අපිට කැමති විදිහට අපිට අවශ්‍ය නම් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට එපා වගේ නම් ඒක අයින් කරලා දාන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට කැමති විදිහට වෙනස් කරගන්න හැකියාව දීලා තියෙනවා. මේවා අයින් කරන තරමට අපි ගෙවන්න ඕන වාරිකයේ මිල ඉතා අඩු වෙනවා. බොහෝ දෙනා තෝරගන්න පෙළඹෙන්නේ මෙන්න මේ දෙවනි ක්‍රමය නිසා. මෙන්න මේ වගේ කාලවලදී ඉතා අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හේතුව මිල අඩු පැකේජයේ තෝරා ගැනීමෙන් අවශ්‍ය අංග කිහිපයක් එම ආවරණය තුල අන්තර්ගත නොවීමයි. අවසානයේදී අමාරුව වැටෙන්නේ රක්ෂණය ලබා ගන්න කෙනාමයි. ඒ නිසා රක්ෂණයක් තෝරා ගනිද්දී වාරිකයේ මිල පොඩ්ඩක් වැඩි වුණත් මේ වගේ කාලවලදී ඒකේ වටිනාකම ඔයාලට කොච්චරද කියලා දැන් තේරෙනවා ඇති. රක්ෂණ සමාගමකින් නිසි හානිපූර්ණය ලබා ගන්න නම් ඔයා දැනගෙන ඉන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. ඒවා මොනවද කියලා අපි දැන් එකින් එක බලමු. පළවෙනි කාරණාව තමයි වාහනේ වෙළඳපොළ වටිනාකමට රක්ෂණ ආවරණයක් ලබාගෙන තියෙන්න ඕනේ. වාහනේ අඩු තක්සේරු වටිනාකමකට රක්ෂණ ආවරණය ලබාගෙන තියෙනවා නම්
ඒ සඳහා ලැබෙන හානිපූර්ණයත් ඒ සමානවම අඩු වෙනවා. තුන්වෙනි කාරණාව, කුලී පදනම මත ඔයා වාහන ලබා දෙන කෙනෙක් නම් ඒ පිළිබඳව රක්ෂණ සමාගම විසින් රක්ෂණය ලබා ගනිද්දී සඳහන් කළේ නැත්නම් යම් අනතුරකට පත්වෙච්ච අවස්ථාවකදී අදාළ රක්ෂණ සමාගම විසින් ඒ බව තහවුරු කරගත්තොත් ඔයාට කිසිම ගෙවීමක් සිදු කරන්නේ නැහැ. අනතුරේ ස්වභාවය මත ඒක බරපතල තත්වයකදී වුණත් ඒ විදිහට සිදු වෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් කුලී පදනම් මත පදවන වාහනයක් කියලා කියන්නේ නැත්තේ තවත් අමතර මුදලක් ගෙවීමට සිද්ධ වෙන නිසා. නමුත් මේ වගේ අවස්ථාවකදී කියන්නේ අනතුරකදී වගේ ඒක අපිට ඊටාම අවාසි සහගත වෙනවා. ස්වභාවික විපත් සිද්ධ වෙන කාල රාමුවක යම් මාධ්‍යයක් විසින් ජනතාව වෙත දන්වා සිටින අවස්ථාවකදී ඔයා හිතාමතා ඒ ප්‍රදේශයට ගිහිල්ලා වාහනය අනතුරකට පත් වුණොත් ඒ සම්බන්ධයෙන් රක්ෂණ මුදල් ලබා ගනිද්දී පූර්ව තොරතුරු නොසැලකීමේ වරද මත මුදල් ලබා ගැනීමට බාධාවක් වෙනවා. මම දැන් කාරණා 6ක් කියලා ඉවරයි. මෙන්න 7 වෙනි එක. ස්වභාවික විපත් කියන කැටගරි එක ඔයගේ රක්ෂණ ආවරණයට ඇතුළත් කරලා තියෙනවා නම් ඕනෑම ස්වභාවික විපතකදී ඇතිවෙන සියලු ආපදාවන් සඳහා රක්ෂණ සමාගම විසින් ගෙවීම් සිදු කරනවා. මේ විදිහට හරියටම කරගන්න පුළුවන් වෙන්නේ පළපුරුදු කාර්මික මණ්ඩලයක් සහ ගරාජයේ හෝ එහෙම නැත්නම් ආයතනයකින් අදාළ හානිය ඉතා නිවැරදිව ඇස්තමේන්තු කර ගැනීමෙන් පසුව තමයි. 8 වෙනි කාරණාව. ඔයා ගාව තියෙන්නේ හයිබ්‍රිඩ් විදුලි හෝ එහෙම නැත්නම් නවීන පන්නේ ඉලෙක්ට්‍රික් හෝ පෙට්‍රල් වාහනයක් නම් මේ වගේ විපතකදී දින ගණනක් ජලයෙන් යට වී තිබීමෙන් පූර්ණ හෝ අර්ධ වශයෙන් වාහනයට හානි වෙන්න පුළුවන්. නිවැරදි ඇස්තමේන්තුවකින් පස්සේ අලුත් වැඩියාව වාහනේ රක්ෂිත මුදලෙන් 60% ප්‍රමාණය ඉක්ම වෙනවා කියලා තහවුරු වුණොත් එම වාහනය ටෝටල් ලොස් තත්වයට පත් කරලා අදාළ මුදල ලබා ගන්න පුළුවන්. මේ සියලු කාරණා අදාළ රක්ෂණ සමාගමේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පළපුරුද්ද සහ ප්‍රායෝගිකත්වය මත පදනම් විය හැකි අතර ඒ නිසා වාහනය අධික වටිනාකමකින් යුක්ත නම් වාහනය රක්ෂණය කිරීම සඳහා පරිණත පළපුරුද්ද වැඩි රක්ෂණ සමාගමක් තෝරගන්න එක තමයි හොඳම දේ. ගම් වතුර පහව යාමත් එක්කම මෝටර රථ ජලයෙන් මතුවෙනවනේ. මෙන්න මේ අවස්ථාවේදී අදාළ රක්ෂණ සමාගම් අමතලා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමෙන් සහ ඇස්තමේන්තු පිළියෙල කර ගැනීමෙන් ඔයාගේ වාහනේ සම්පූර්ණ හෝ අර්ධ අලුත් වැඩියාවන් සාර්ථකව කරගන්න හැකියාව තියෙනවා. හරි, වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවා නම් මෙන්න මේ දේ තමයි ඔයාට ඉතාම වැදගත් වෙන්නේ. දැනට ඔයා පාවිච්චි කරන ඕනෑම රක්ෂණ සමාගමක් විසින් ලැබිය යුතු වන්දි මුදල් සම්බන්ධයෙන් ඔයාට මොකක් හරි අගතියක් සිදු වෙනවා නම් වහාම ඔයා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවට පැමිණිලි කරන්න ඕනේ. ඒ කියන්නේ SLIRC එකට තමයි පැමිණිලි කරන්න ඕනේ. ඒකේ ලිපිනය සහ දුරකථන අංකයත් මම ඔයාලට කියන්නම්. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව අංක 11 නැගෙනහිර කුළුණ ලෝක වෙළඳ මධ්‍යස්ථානය කොළඹ. දුරකථන අංකය තමයි 0112 39 6 1 8 4. හරි, අද වීඩියෝ එක ඔයාට ඉතාම වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන් ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම තවත් කෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි ඊළඟ දවසේ හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක් වේවා.